කට්ටිය මං අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඔයාගේ ෆෝන් එක මයික් එක කොහොමද ඔයාගේ කම්පියුටරේට එමන් නැත්තම් ලැප් එකට කනෙක්ට් කරන්න කියලා. මේකට අපි පොඩි සොෆ්ට් එකක් ඕන වෙනවා. ඒකේ නම තමයි WO mic client කියන සොෆ්ට් එක. ඒක අපිට Google එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි Google එකට ගිහිල්ලා සර්ච් කරොත් WO mic PC ඩවුන්ලෝඩ් කියලා එකකුළන්ගේ සයිට් එකට අපි අරගෙනවා. මේ ලිංක් එක මන් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේකෙන් ගියේ ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ සොෆ්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? එතකොට අපි මේකේ මේ සයිට් එකේ පල්ලෙහාට ගියාම තියෙනවා ෆයිල් WMIK installer for Windows කියලා. අන්න ඒක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරලා ඊපස්සේ මේ ඇඩ් එක ක්ලෝස් කරාට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙනවා. මේ විදිහට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේක ඩබල් ක්ලික් කරලා සෙටප් කරගන්න තියෙනවා. ඕල් සෙටප් එක දන්නවා ඉතින්. සෙටප් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ එකක් ඕපන් වෙනවා. මේ වගේ චූටි ටැබ් එකක් ඕපන් වෙන්නේ. මේක අපිට ඕන ලෝගෝ කරගන්න පුළුවන්. උනට තේරුම් නැහැ. මේ ගන්න දෙන එක තමයි හොඳ. එතකොට මේකේ දැන් කනෙක්ටඩ් කියලා වෙනවා. මම දැන් මේ මගේ ෆෝන් එක කනෙක්ට් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කනෙක්ට් කරන්න නම් ඔයගොල්ලෝ යන්න ඕන මෙතන මේ කනෙක්ෂන් කියන එකට. කනෙක්ෂන් කියන එකට ගියාම මෙතන දෙනවා කනෙක්ට් කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න ඕන. මේක කනෙක්ට් වෙලා ඉන්නේ. ඒක නිසා මට කනෙක්ට් වෙන විදිහ පෙන්වන්න අමාරුයි. ඒ නිසා මම ඩිස්කනෙක්ට් වෙලා ඔයාලට පෙන්වන්නම් කොහොමද මේක කනෙක්ට් කරගන්නේ කියලා. හරි. ඔයා දැන් මේක මේ පැත්තේ තියෙනව නේද කනෙක්ට් කියලා. අන්න ඒක ක්ලික් කරන්න ඕන. ඒක ක්ලික් කරලා අපිට IP address එක ටයිප් කරන්න තියෙනවා. ඒක ටයිප් කරාට පස්සේ අපිට පුළුවන් මේ අපේ ෆෝන් එක කොහොම හරි PC එකට කනෙක්ට් කරගන්න. දැන් මෙතන මේ කනෙක්ට් ගිහිල්ලා මම පේන මෙතන IP address එකක්. මේ IP address එක අපේ ෆෝන් එකේ IP address එක. මේ දැනට මගේ ෆෝන් එකේ තියෙන IP address එක. අපි දැන් මේක අපි අපේ මොබයිල් ෆෝන් එකෙන් ඇප් එකක් තියෙන එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් IP address එක හොයාගෙන ෆෝන් එකේ ඒක මේක ටයිප් කරලා තමා ඊළඟට මේක කනෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් මම ඒකත් දැන් කියලා දෙන්නම් ෆෝන් එකට ගිහිල්ලා. ඔයාලට එතකොට මේක පැහැදිලි වෙයි කොහොමද කරන්න තියෙන්නේ කියලා. ඔයාට මේ සොෆ්ට්වෙයාර් එක PC එකට ඩවුන්ලෝඩ් කරගත්තද? අපි තින් දැන් මොබයිල් එකට ඩවුන්ලෝඩ් කරගන්න. අපි ඒක සර්ච් කරොත් ඒ විදිහටම WMIK client කියලා අපිට මේ විදිහට ඒ ඇප් එක පෙන්නනවා. මේක හොඳ ඩවුන්ලෝඩ් තියෙන ඇප් එකක්. ඔයාලට ට්‍රස්ට් කරන්න පුළුවන්. ඒක මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපිට මේක ඕපන් කරන්න තියෙනවා. ඕපන් කරගත්තාම ඔයගලන්ට පෙන්නනවා මේ මෙතන ප්ලේ ලකුණක්. අන්න ඒක උඩ අපි ක්ලික් කරොත් මේ විදිහට ඒක රන් වෙන්න ගන්නවා. එතකොට මේ දැන් ඔයගලන්ට පේනවනේ state waiting for correction කියලා. ඒක දැන් මම ඔයගලන්ට පෙන්නුවේ කම්පියුටරේ IP address එක ගන්න. අන්න එතන මේ ෆෝන් එකට දැන් හම්බෙලා තියෙන IP address එක අපි ටයිප් කරන්න ඕන. ඒක හොයාගන්නේ ඒක අන්නේ ක්ලික් කරාම IP address කියලා තියෙනවා. IP address එක මේ විදිහටම එතන ටයිප් කරාම හරි. ගොඩක් වෙලාවට අන්තිම එක තමයි මාරු කරන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙන විදිහට මාරු කරගත්තාම ඔයාලට හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි මේක එක කනෙක්ෂන් එකකට සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ රවුටර් එකකින් කනෙක්ට් වෙලා තියෙන ෆෝන් එකයි PC එකයි දෙකම. ඒතර තමයි ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි ෆෝන් එකෙන් කරන් තියෙන එච්චරයි. දැන් අපි ආපහු යමු PC එකට. හරි. දැන් අපි කනෙක්ෂන් එක
හරි අපි කනෙක්ට් කරගෙන ඉවරයි දැන් ඒක ඔයාලට පෙන්නනවා කනෙක්ටඩ් කියලා. එතකොට මේක 100%ක්ම වැඩ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මම මේක කනෙක්ට් කරලා තියෙන්නේ ඔයාලට මම OBS එක අරගෙන පෙන්නන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතන මගේ OBS එක ඔයාලට පේනවා මෙතන audio input capture 3 කියලා තියෙනවා. එතකොට මේ මම මගේ ෆෝන් එක තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. මගේ ෆෝන් එකේ සවුන්ඩ් එක තමයි මේ උඩ පහළ යනවා ඔයාලට පේන්නේ. එතකොට අපිට මෙහෙම මේ විදිහට මේ ඇප් එක පාවිච්චි කරලා මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා පොඩි දෙයකින් අපිට මොබයිල් ෆෝන් එකේ කැමරා මයික් එක PC එකට කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වුණා නම් මගේ channel එක subscribe කරන්න, පස්සේ ආපෙත් තියෙන bell icon එක click කරන්න. click කරලා ඉස්සරහට වීඩියෝස් බලන්න ඉස්සලා ඉන්න. එහෙනම් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.